හෙලෝ මගේ ආදරණීය යාළුවනේ. අද ඉඳන් ආට ලස්සන වීඩියෝ ටිකක් ගේන්න තමයි මගේ අදහස තියෙන්නේ. ඒක විශේෂිත දෙයක් ගැන. ඒ තමයි මම කරන ජොබ් ෆීල්ඩ් එක ටූරිසම් සෙක්ටර් එක. ඒකෙත් මම වැඩ කරන්නේ මේකට හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් මෙන්න මේ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකට රිලේටඩ් වීඩියෝ මාලාවක් ඔයාලා වෙනුවෙන් ගේන්න තමයි මගේ අයිඩියා එක තියෙන්නේ. කාලින් දැන් හැම මනුස්සයෙක්ටම හීනයක් තියෙනවා. මම ඩොක්ටර් කෙනෙක් වෙනවා, මම ටීචර් කෙනෙක් වෙනවා, මම පයිලට් කෙනෙක් වෙනවා, ගොඩාක් මම ඉංජිනේරියන් කෙනෙක් වෙනවා. එහෙම ගොඩක් හීන තියෙනවා. චුටි කාලේ අපි ඉස්කෝලේ ටීචර්ස්ලා හැවොමත් අපි කියනවා මම ඩොක්ටර් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවා, මම මෙහෙම වෙන්න හිතන් ඉන්නවා, මෙහෙම වෙන්න හිතන් ඉන්නවා. හැබැයි සමහර ළමයි ඉන්නවා ටීචර් වුණාදී එහෙම කියන්න හීන ඩිසයිඩ් කරගෙන නොහිටපු ළමයි. ඉතින් අන්නේ කැටගරි එකේ හිටපු කෙනෙක් තමයි මම කියලා කියන්නේ. මොකද මට චූටි කාලේ හීනක් තිබුණේ නැහැ මම ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන කියන එක, මම ටීචර් කෙනෙක් වෙන්න ඕන. මම හැම රෝල් එකක්ම සෙල්ලම් කරද්දි මම ප්ලේ කරලා තියෙනවා. හැබැයි මම අදහසක් තිබුණේ නැහැ මම මෙන්න මෙයා වෙන්න ඕනි කියන එක. මම සමාජෙත් එක්ක කැටිලා ඉගෙන ගත්තී. මම තෝරගත්තා මම යන්න ඕන පාර මොකක්ද කියන එක හරි අවබෝධයෙන්. ඉතින් ඒ අවබෝධය අනුව මම තෝරගත්ත පාර තමයි ටූරිසම් ඉන්ඩස්ට්‍රි එක. ඒක නිසා මම කැම්පස් එකට ඇවිල්ලා තෝරගන්නවා මගේ ඩිග්‍රී එක ටූරිසම් කියලා. ඔන්න ඔතනින් තමයි මගේ ගමන පටන් ගන්නෙ. සහ එතනින් මම ඇඩ්මිනිස්ට්‍රේටිව් පාර්ට් එක, ට්‍රැවල් ඒජන්ට් පාර්ට් එක සහ මේ වෙනකොට හොටෙල් සෙක්ටර් එක කියන මේ ඔක්කොම ටික කවර් කරගෙන ඉන්නවා. ඉතින් මෙතනින් එහාට මම ආලක පාඩම් මාලාව අරන් එන්නම් හොටෙල් සෙක්ටර් එකට අදාළව. ඒකේ බේසික් එකේ ඉඳන් පුළුවන් හැමදේම මම ඔයාලා වෙනුවෙන් අරන් එන බලාපොරොත්තු වෙනවා. ඉතින් හරිම ආදරණීය ලස්සන ඉන්ඩස්ට්‍රි එකක් මේක. හැබැයි ගොඩක් කම්මලා කැලලමයි එවන්න බය වෙන මේ ඉන්ඩස්ට්‍රි එකේ හොටෙල් සෙක්ටර් එක කියලා කියන්නේ. හැබැයි එහෙම බය වෙන්න කිසිම දෙයක් නැහැ. හරිම ආරක්ෂාකාරීව හරිම ආදරණීයව දැනුමෙන් මේ හැම දෙයකින්ම වර්ධනය වෙන ගමන් කරගෙන යන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක් තමයි හොටෙල් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි අපිට වටිනාකමක් හදාගන්න පුළුවන් ෆීල්ඩ් එකක් තමයි මේක. ඉතින් තවදුරටත් කියන්න මම බය වෙන්න ඕනේ නැහැ හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්න. මොකද එහෙම ගොඩක් අය ලැජ්ජයි කතා කරන්න හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ මම වැඩ කරන්න කියලා කියනත්. හැබැයි නැහැ හරි ආඩම්බරෙන් අපිට ඒක කියන්න පුළුවන්. මොකද ඒක හරි ගෞරවනීය වෘත්තියක්. ඉතින් ඒ ගැන වීඩියෝ මාලාවක් ඉස්සරහදී මම ඔයාලට අරන් එන්න හිතන් ඉන්නවා.